ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආස්වැසුම නිවුස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ආස්වැසුම සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ඔබ තාමත් ආස්වැසුම නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. ආස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින වැඩිහිටියන්ට සුබදායි පණිවිඩයක් තමයි ඔන්න කියන්න හදන්නේ. ඉතින් අපි මීට කලිනුත් වීඩියෝ එකක් ගෙනාවා ආස්වැසුම නිවුස් හරහා පසුගිය 22 වෙනිදා ඒ කියන්නේ වැඩිහිටි දීමනාව බැංකුගත කරන්නේ මැයි මාසයේ 28 වෙනිදා කියලා. ඉතින් එන්නේ ආකාරයටම වැඩිහිටි දීමනාව අද දිනේ බැංකුගත කිරීම සිදු කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අපි දැන් මේ නිවේදනයේ මොනවද තියෙන්නේ කියලා බලමු. වැඩිහිටි දීමනාව බැංකුගත කෙරේ. ආස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයන්ගේ වැඩිහිටි දීමනාව මැයි මාස 28 වනදා සිට ආස්වැසුම බැංකු ගිණුමෙන් ඔබට ලබා ගැනීමේ හැකියාව ඇත. 2025 මැයි මාස වැඩිහිටි දීමනාව ලබන මුළු වැඩිහිටි සංඛ්‍යාව 5,92,766 දෙනෙක්. ඒ සඳහා රජය විසින් රුපියල් 2 බිලියන 963 මිලියන 8,30,000ක මුදලක් වෙන්කොට තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආස්වැසුම සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ඔබ තාමත් ආස්වැසුම නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න.